මිලඟ වෘශ්චික ලග්න හිමියන්ගේ කේන්දරවල පස්වෙන්නට තමයි සනි එන්නේ. එතකොට ඒකත් එච්චරම හොඳ තත්ත්වයක් නෙවෙයි. එතකොට අර සෙනසුරු මේ හැබැයි මේ මිශ්‍ර ඵල දායක වෙනවා. මොකද තරමක් හොඳ ගති හොඳ ප්‍රතිඵලත් මේකෙදි ලැබෙනවා. සමහර ප්‍රතිඵලත් ලැබෙනවා. මේකින්ද මේක මිශ්‍ර ඵලයි කියලා මට කියන්න පුළුවන්. කොහොමවත් තම බලාපොරොත්තු අදහස් අනුන්ට තිබිච්ච ගිවිසුම් වෙනස් වෙනවා. තමන් ගිවිසුමක් ගහගෙන හිටියනම් ගිවිසුම් වෙනස් වෙනවා. අර කියන විදිහට අම්මපා කියලා පොරොන්දු වුණත් මොකද වෙන්නේ? ඒක කැඩෙනවා. හරි? ඉතින් එතකොට බලනවා මේ මොකද්ද මේ වෙලුමුනේ කියලා. පස්සෙල්ල බලනකොට ඒ පොරොන්දු ගිවිසුම් ඔක්කොම වෙනස් වෙලා යනවා. ඒ වෙනස් වෙන්නේ එතකොට මේකට හේතුව තමයි මේ පස්වෙන්නට සනී ගමන් කියලා සනීගේ ගතිය පෙන්නලා තමයි මේක වෙනස් කරලා තියෙන්නේ කියලා පස්සේ අපිට තේරෙනවා. එතකොට පහසුවෙන් අන්තික දැන් පහසුවෙන් බේර ගන්න තිබෙන අවුල් තියෙනවනේ. දැන් අවුලක් තියෙනවා මේක හැබැයි පහසුවෙන් බේර ගන්න පුළුවන්. එතකොට පොරෙන් නියපොත්තෙන් මේ කඩන්න තියෙනදී පොරෙන් කඩලා මේ ගන්න බෑ කියනවනේ. අන්න ඒ වගේ තත්වයකට ඇති වෙන්න පුළුවන් මේව. ඒකින්ද ඒවා පිළිබඳව කල්පනාකාරීව ඒ අවුල් වියවුල් ඒ වගේ තත්වයන් නැති වෙනකොට ඒවා පිළිබඳව කල්පනාකාරීව කටයුතු කරන්න අවශ්‍යයි. නඩුව පොයලට අසු වෙන්න පුළුවන් නේද? එතකොට වියදම් බය ඇති වෙන්න පුළුවන් කාලයක්. වියදම් ඇති වෙන්න පුළුවන් කාලයක්. වියදම් මේ මුදල් හානි වෙනවා. වියදම් වෙනවා මුදල් හානි වෙන්න පුළුවන්. එතකොට රෝගාබාධ ගත්තොත් අර්සස් වගේ රෝගාබාධ මතුවෙන්න අවස්ථාව තියෙනවා. එතකොට ආරම්භ කරන අදහස් කරගෙන තියෙන වැඩ පිළිවෙල පිළිබඳ නොඑක් පැටලිලි ඇති වෙනවා. අර මම කිව්වා වගේ නොඑක් පැටලිලි ඇති වෙනවා. මේ තමන් මොකක් හරි කරොත් එහෙම ඒකේ පැටලිල්ලක් වෙනවා ලියා ගන්න බැරි වෙන්නේ. ඉතින් ඒකින්ද ඒ ගැන පොඩ්ඩක් මේව කරන්න ඕන. ඒතකොට මේ වගේ දරු උපත් බලාපොරොත්තුෙන් ඉන්න ස්ත්‍රීන්ට පොඩ්ඩක් හොඳමදි. ඉතින් ඒකින්ද එහෙම කිව්වා කියලා ඒකට බය වෙන්න එපා. එහෙමනම් ඒකට තමන් ඒක දැනගෙන ඒකට අවශ්‍ය පිළියම් කරාම ඒ තත්ත්වය වෙනස් කරගන්න පුළුවන්කම තියෙනවා. නමුත් මේකට පොඩි chance එකක් තියෙනවා. මොකද්ද? පස්වැන්නේ ගමන් කරනකොට ගුරු හරි සිකුරු හරි සංයෝග වෙලා එක්කෝ නමේ නැත්තම් එක යන බාවල එකල සුබ ග්‍රහයෝ ගමන් කරනවා නම් අන්න දෘෂ්ටි හොඳ වෙලා සුබ දෘෂ්ටි වැටිලා මොකද වෙන්නේ? අර තිබිච්චි නරක දේ මොකද අර යනකොට ගමනක් යනකොට තිබිච්ච බාධක අයින් වෙනවා වගේ දෙයක් මෙතනින් වෙනවා. ඉතින් ඒකින්ද මේ தත්ත්වය තමයි කියන්න තියෙන්නේ. ඒතර මේ තව තියෙනවා ඉගෙනීම ලබන ශිෂ්‍යයින්ට අමුතු දේවල් ඉගෙන ගන්න ලැබෙනවා. පූජකවරුන්ට ආගමික වතාවත් පිළිපදින්න, ඒගොල්ලන්ගේ ආගමික වතාවත් කරගෙන යන්න, බණ භාවනා කරන්න, ඒ සඳහා අවශ්‍ය අවකාශ, ඒ සඳහා ඕන කරන උපකාර හැම පැත්තෙම ඒගොල්ලන්ගේ කටයුතු දියුණු කරගන්න මේ වෙලාවේ අවස්ථාව ලැබෙන කාලයක්. දේශපාලකින්ට තමන්ගේ අදහස් ඉටු කරගන්න පුළුවන්. එතකොට ඒ කෙසේවත් අර මං කිව්වා වගේ මීට වසර 30කට පෙරලා කොහොමද තමන්ගේ මේ ග්‍රහචාරය ගෙවුනේ කියලා බලලා ඒ අනුව තමන් බලලා කටයුතු කරනවා නම් මං හිතන්නේ අර මේ අද තත්ත්වය පිළිබඳව විග්‍රහයක් කරලා තමන්ගේ ජීවිතය හදාගන්න මේක අවස්ථාවක් වෙනවා.